කවුද මේ ISIලා දෙන්නෙක් ඉන්නවා. මේ මොන සූම් ISIද මේ? දෙන්නෙක් ඉන්නව නේද? සූන් ඉන්නේ සූන්. කවුද සූන් කියන්නේ දෙන්නෙක්ද? ඔව් ඔව්. හෙලෝ හෙලෝ. ඔව්. සඳුරට ටෝක් කරනවනේ. ආඩෝ නෑ මේක නෑ බා. එහෙම නේ ඉතින් සඳුරට ටෝක් කරන ඉතින් අපි විතරයි ඉතින් නේද? ඈ? ඔව් BR ගහන්න ආව පරිස්සමෙන් ඈ. ඒක කියලා යන්න ආවේ. අඩෝ. අනේ බම් පුකන ගියා. අඩෝ ටෝක් එක කැරිම තේජ. මේ මාස්ටර් දැන් මොකද අපි කරන්නේ? ඈ? මල්ලි මම ඇත්තරම දැන් මේ ගිහි ජීවිතේ සමුදෙන්න යන්නේ මොකද දැන් තර්ජනය කරලා ගියා එක්කෙනෙක් ඇවිල්ලා BR ගහන්න එපා කියලා. හෙට ඉඳන් මට කණ්ඩ නැති වෙනවා. කන්නේ කොහොමද අපි? හෙට ඉඳන් ඉරානේ ඉරාකේ හොඳයිනේ අකෝ මේ ලංකාවත් එක්ක බැලුවා ඇත්තට. ඉරානේ ඉරාකේ හොඳයි යෝයි. ඇත්තටනේ මොන මානසිකත්වයක් තියෙනවද දන්නේ නැහැ. අනේ මන් තපා ඇවිල්ලා ටෝක් කරලා යනවා වෙන තේජසනේ. ලංකාවට එන්න එපා ඩෝනා. පේනවනේ තර්ජනාත්මක දේවල් යන්නේ. මං දැන් ආවේ. උඹ වෙලාවට ආවේ නැත්තේ දෙව්? උඹ වෙලාවට ආවේ නැත්තේ කලින්? BR අප් කරන්න දෙන්නේ. හෙට ඉඳන් කණ්ඩ නැතිනවා මට. මගේ දරු පවුල බඩගින්නේ වේලෙනවා. BR අප් කරන්න නැති හින්දා මට. BR හින්නයක් වුණා. ඔව් මට දැන් හෙට ඉඳන් මගේ දරුවා බඩගින්නේ. ඈ මගේ ගෑණි බඩගින්නේ. මට BR අප් කරන්න දෙන්නේ නැහැලු. මම මොකද කරන්නේ දැන්?